Hello guys, welcome back to my channel and this is your Hungry Explorer. ඉතින් ඕගොල්ලෝ දෙකතු වෙලා ඉන්නේ මාත් එක්ක මගේ බ්‍රන්ච් එක ගන්න. ඇත්තටම මට උදේ කන්න බැරුව ගියා. ඊට පස්සේ ඉතින් දවල්ට මම මගේ බ්‍රන්ච් එක මම දවල්ටයි උදේට දෙකටම මම ඕඩර් කරේ ටාකෝ බෙල් එකෙන්. අපි බලමු මම මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. මම යාලගේ මට මතක නැහැ මොකද කියලා මම රයිස් එකක් ඕඩර් කරා. අතන මේක මරු මේ වගේ එක එන එක මරු මම හිතන්නේ ඒගොල්ලෝගේ රයිස් නම් මම කලින් try කරලා නැහැ ටාකෝ බෙල් එකේ. මේ first time try කරන්නේ මොකද මම මේ වගේ එක ජීවිතේට කාලා නැහැ. හරි අපි try කරලා බලමු. තව තියෙනවා. මේකේ තියෙනවා මම දන්නේ මම potato wedges එකක් ගත්තා. ඒක තියෙනවා මේකක් තියෙනවා මේකේ නම නම් මොකද දන්නේ නැහැ මට මතක නෑ මම වලට මේ වීඩියෝ එකේ දාන්න හැබැයි ඒක ෆොටෝ එකේ තිබ්බ විදිහට නම් නෙමෙයි ඊට වඩා පොඩ ඒක රඩියක් ලොකුවට දෙවෙනාට කමන්නේ අපි රහ බලමු ඉතින් මම කන්න ආසම දෙයක් තමයි මේ potato wedges කියන්නේ අපි බලමු මට මතක නෑ ඇත්තටම මම ටාකෝ බෙල් එකේ කාලා තියෙනවද කියන්න potato wedges ඒක ඇත්තටම ටිකක් දැවිල්ලයි. නෝ රහයි. ඒක ඇත්තටම දැවිලා පෙනුනට මට අවසනම් අර පොඩි පැන්නක් මේකට තිබුණා ඇඩ් වුණා නම් මට හිතෙනවා රහයි කියලා. හරි අපි ඊට පස්සේ බලමු මේක ඕපන් කරගමු ඒකත් මාරු වගේ හොඳ මන් දන්නේ මං හිතන්නේ මේ තියෙන චිකන් අමුවර potato wedges එක නම් ඇත්තටම ටිකක් දැවිල්ල. මෙහෙම තමයි තියෙන්නේ. ඒගොල්ලෝ මට හැන්දක් නම් එවලා තිබුණේ නෑ මේකට ඇත්තටම කියනවා. ඒකට හැන්දක් නැහැ. හරි ඉතින් මම දුවලා ගිහලා මගේ හැන්ද අරගෙන ආවා. මේ හැන්ද ගැන කියනවනේ මේක තමයි මගේ අලුත්ම හැන්ද. අපේ අම්මා දම්රකට ගියාම හරි ගන්න. එතකොට මම මේ හැන්ද දැකලා මේක අරගෙන ආවා. මම දන්නේ ඒ කියන්නේ මට ලී හැඳිත් එක්ක පුදුම සංසාරගත බැඳීමක් තියෙන්නේ. මම තව ඔය ට්‍රිප් ගිහිල්ලා ගත්ත ලී හැඳි වගේක් තියෙනවා. මට මේක දැක්කම ආසයි හිතුණා. ඉතින් මේකෙන් තමයි මම මේ ටිකේ කන්නේ. මේ ටිකේ කන්නේ කියන්නේ මේ හැන්දෙන් කන දේවල් කන්නේ මෙන්න මේකේ. අපි කමු. අපි රහ බලමු. බලමු. ඒකෙත් පොඩි දැවිල්ලක් තියෙනවා.
ඇත්තට මං හිතුවේ මේ උඩ විතරයි චිකන් තියෙන කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ වුණාට මේකේ මේ යටට අර මතනට ලේයර්ස් බයි ලේයර්ස් දෙක දාලා තියෙන්නේ. මාරයි. මේක ඇවිල්ලා මේ රයිස් බෝල් එකේ තෝරගන්න එනවා වෙරිෂන්ස් වගේක්. ඒකෙන් මම තෝරගත්ත මතනේ ශ්‍රී ලංකන් චිකන් කියන එක. අතර මම අනිත් ඒවා try කරලා බලන්න ඕන අතර. අතරම කියනෝනේ මේ වගේ මේ කන්සෙප්ට් එකට නම් මම ඇත්තටම කැමතියි. මේක මාර හොඳයි. හැබැයි වැඩි තියෙන උගුඩ හැන්දක් එවන්න නැති. කොහමද ඉතින් හැන්ද අඩු විතර දෙන්න ඕන මේක මාර හයි. හැබැයි මේක පොඩ්ඩක් දැවිල්ලයි. potatoes. අවසානකට හරි අද ඔක්කොම එකම රහ තියෙන ඒවා තමයි තියෙන්නේ. කාලා බලමු. चिकन द बीफ बताने कोमन का समोसा कसर මොකක්කරි මීට් ජාතියක් දාලා වගේ එහෙම තමයි මේක රහ. මේක රහයි අත්‍තරම. හරි ඉතින් අදට ගෙන ආපු ෆුඩ්ස් ටික ඔච්චරයි. ඉතින් අද කරේ නම් බ්‍රන්ච් වීඩියෝ එකක්. අතර මේක බ්‍රන්ච් මෙනු එකක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මේක බ්‍රන්ච් එකක් තමයි. බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් ලන්ච් දෙක තමයි මම එකට ගත්තේ. ඒක හින්දා තමයි මම මේකට බ්‍රන්ච් කියලා කිව්වේ. උනාට මම හිතන්නේ බ්‍රන්ච් වලට වෙනම මෙනු එකක් තියෙනවා. මේ එහෙම කරන්නේ මම නිකන් ටාකෝ බෙල් එකෙන් ඕඩර් කරපු ෆුඩ්ස් වගේ. කොහොම හරි මේක බ්‍රන්ච් තමයි. එහෙනම් මං අදට ගිහිල්ලා එන්න ඊළඟ පාර තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් goodbye.